ආයුබෝවන්. අපිට එක එක තාලේ උපදෙස් හම්බ වෙනවනේ අපේ ජීවත් වෙනකොට. ඒවා එක එක මට්ටමින් අපේ ජීවිතයට බලපානවා. හැබැයි මගේ ජීවිතේ මට ඒ විදිහට හම්බ වෙච්ච වටිනම උපදේශය මොකක්ද කියලා ඇහුවොත් මට එහෙම එකක් මතක් වෙනවා. ඒ තමයි have the courage to be disliked කියන එක. ඒ කියන්නේ අනුන් අකමැති වෙන જાතියේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න හිත හදාගන්න කියන්නේ. එහෙම නැත්නම් හැමෝම අපිට කැමති නෑ. හැබැයි ඒකට කමක් නෑ කියන යථාර්ථය තේරුම් අරගෙන ඒකට කැමැත්තක් ඇති කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න කියන එක. මම මේ ඇඩ්වයිස් එකට එච්චර කැමති වෙන්න තියෙන හේතුව තමයි ඒක මගේ ජීවිතයට ඇප්ලයි කරන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතයේ ඇතුළාන්තයෙන් මට දැනෙන්න ගත්තු නිදහස මානසික සහනය. මොකද හැමෝම අපිට කැමති නෑ. හැබැයි ඒකට කමක් නෑ කියලා හිතන්න ගත්තට පස්සේ අනිත් අයගේ හිතවල අනිත් අයගේ ඔලුගෙඩිවල අපි ගැන හදාගත්තු විවිධ මත දුරු කරන්න අපි අසීමිත ලෙස උත්සාහ කරන එක නතර කරනවා. එහෙම උත්සාහ කරලා දැනෙන වෙහෙස නොදැනී යනවා. ඔයා කැමති දෙයක් හිතාගන්න, ඔයා කැමති විදිහකට විවේචනය කරන්න. හැබැයි මට ඒක නිවැරදි කරන්න අවශ්‍ය නැහැ කියන තැන ඉඳලා ජීවත් වෙන්න ගත්තට පස්සේ ජීවිතේට දැනෙන සහනය, සතුට, සැනසීම මෙතකයි කියලා නිම කරන්න බෑ. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ දැකලා ඇති කාර්යාලවල කොච්චර ආයතන ප්‍රධානියාට අනිත් මිනිස්සු ගැන කේලම් කියන අය ඉන්නවද? සමහරක් වෙලාවට හොඳින් ඉන්න මේ ඊටාම සමගියෙන් ඉන්න අය අසමගි කරවන්න කේලම් කියන, ඕපදූප කියන කටකතා පතුරවන අය අපිට එදිනෙදා ජීවිතේ කොච්චර මුණ ගැහෙනවද? ඔබ නිකමට හරි හිතලා තියනවද? ඇයි මේගොල්ලන් එහෙම කරන්නේ කියලා? කවුරු හරි කෙනෙක් තව කෙනෙක් ගැන කේලමක් කියන්නේ ඒ කෙනා කෙරෙහි අනිත් පුද්ගලයාගේ හිතේ තියෙන පැහැදීම බිඳලා දාන්න. එහෙම කරාම කේලම කියන කෙනා හිතනවා අර අනිත් කෙනා කෙරෙහි තිබුණු පැහැදීම නැති වෙලා ඒක Tamanට හම්බ වෙයි කියලා. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ හැමෝම කැමති වෙන જાතිය. හැමෝගෙම අවධානය හම්බ වෙන જાතිය. හැමෝම අප්‍රීෂিয়েට් කරන જાතියේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න අපිට තියෙන කැමැත්ත. හැබැයි කවුරු කැමති වුණත් අකමැති වුණත් අපිට එකෙන් වැඩක් නැහැ කියලා හිතලා ජීවත් වෙන්න ගත්තට පස්සේ ඔය අනිත් අය ගැන කේලම් කියන්න තියෙන උවමනාව, අනිත් අය ගැන මිනිස්සුන්ව බිඳවන්න තියෙන උවමනාව, තන තන ඉඳගෙන කටකතා හදන්න පතුරවන්න තියෙන උවමනාව ඔබට නැති වෙලා යනවා. එතනින්ම ජීවිතේ සාමකාමී වෙන්න පටන් ගන්නවා. ඉස්සර මටත් තිබුණ ප්‍රශ්නයක් කවුරු හරි කෙනෙක් මං ගැන වැරදි අවබෝධයක ඉන්නවා කියලා දැනුණු ගමන් මම සෑහෙන උත්සාහ කරනවා ඒක නැති කරලා දාන්න. ඒක එහෙම නෙවෙයි කියලා කියන්න. හැබැයි ඒක හරි වෙහෙසයි, හරි මහන්සි එහෙම කරනකොට. අපි කතාවටත් කියනවනේ he's not my cup of tea. ඒ කියන්නේ යා මම කැමති જાතිය පුද්ගලෙක් නෙමෙයි කියලා. ඇත්ත. We cannot be everyone's cup of tea. සමහර වෙලාවට එස්ප්‍රෙසෝ එකක් වෙන්නත් සිද්ධ වෙනවා ජීවිතේ. ටී එක හැමෝම කැමැත්තෙන් බොනවා. හැබැයි එස්ප්‍රෙසෝ එක එහෙම බොන්නේ නෑ හැමෝම. ඒක ටිකක් තිත්තයි. ඒක ටිකක් ස්ට්‍රෝං. හැබැයි අර හැමෝම කැමැත්තෙන් බොන තේකට වඩා අතිශය නිදිමත වෙලාවට, අතිශය වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවට ඒ වෙහෙස මහන්සිය නැති කරන්න පුළුවන් උත්තේජනයක් සපයන්නේ එස්ප්‍රෙසෝ එක. ඒ හින්දා හැම වෙලාවකම ජීවිතේ අපිට හැමෝම කැමති වෙන જાතියේ අර තේ කෝප්පයක් වෙන්න බෑ. හැමෝම අකමැති වෙන જાතියේ එස්ප්‍රෙසෝ එකක් වෙන්නත් සමහර වෙලාවට සිද්ධ වෙනවා. මේ ලෝකේ බොහොම ආක්‍රමණශීලී විදිහට තමන්ගේ අරමුණු හඹාගෙන ගියපු දියුණු වෙච්ච මිනිස්සු ඔය එස්ප්‍රෙසෝ එකක් වගේ ටිකක් දැඩි, ටිකක් තිත්ත හැමෝම කැමති නැති જાතියේ හැමෝගෙම කැමැත්ත හම්බ නොවුණු જાතිය මිනිස්සු. ඔබ හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් තේරෙයි. ඒ නිසා අපි ජීවත් වෙනකොට අපි කවුරු විදිහට ජීවත් වුණත්, මොන තත්වයක ජීවත් වුණත් අනිත් අයගේ කැමැත්ත හිඟා කන මිනිස්සෙක් ගානට වැටෙන්න අවශ්‍ය නැහැ. අනිත් අයගේ අවධානය, අනිත් අයගේ ඇගයීම් මේ සියල්ල අතහැරියට පස්සේ ඊටම සාමකාමී විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ
මගේ ජීවිතේ මට මෑතක හම්බ වුණු වටිනාම උපදේශය තමයි have the courage to be disliked. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අපිට හැමෝම කැමති නෑ. හැබැයි ඒකට කමක් නෑ කියන යථාර්ථය තේරුම් අරගෙන ඒක තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ජීවිතේ හරිම සාමකාමී.